හරි. කතා කරන්න පුළුවන්නේ. කියවගෙන යනවා. මෙහෙම කියනවා. දුන්වට්ටම 50 දුන්වට්ටම් ගිණුමට හර වෙන්න ඕන. හැබැයි වෙලා තියෙන්නේ ලද වට්ටමට බැර කැඩි කැඩි කරලා. අහින්නේ. දොරේට සිග්නල් නැහැ. මෙහෙම කියනවා. අර අතනින් ආයි කතා කරමු. දුන්වට්ටම් ගිණුමේ තියෙන්නේ හර පැත්තට. හැබැයි දාලා තියෙන ලද වට්ටම් ගිණුමේ වැර පැත්තට. ගිණුම් දෙකක් වැරදි පැත්තත් වැරදි. ඒතොර අපි වැරදි දෙකම නිවැරදි කරන්න ඕන අපි කතා කරපු විදියට. එතකොට වෙන්නේ දුන්වට්ටම් ගිණුමටත් හර කරනවා. ඒතර දුන්වට්ටම් හර 50යි. ලද වට්ටම් බැර වෙච්ච එක වැරදි නිසා ලද වට්ටමත් හර කරනවා. දෙන්නෙක් හර වෙනවා. දුන්වට්ටමත් හර වෙනවා. ලද වට්ටමත් හර වෙනවා. දෙන්නෙක් හර වෙනවා. ඒතර දෙන්නෙක් හර වෙනවා කියලා කියන්නේ බැර පැත්තේ කවුරුවත් නැහැනේ. බැර පැත්තට මෙයාව දානවා. මෙයා බැරට දාන්නේ හර දෙන්නම දානු මේකේ බැරට. එතකොට ලද වට්ටම 50 දුන් වට්ටම 50 දෙන්නම දානවා. වැඩේ හරිනේ. ඊට පස්සේ කියනවා පොලි ආදායම වන 70 මුදල් ගිණුමේ පමණක් සටහන් කර ඇත. ඒතර පොලි ආදායම් ලැබුණාම මුදල් හර පොලි ආදායම බැර. හැබැයි මුදල් වල හර කරලා පොලි ආදායමේ බැර කරලා නැහැ. එහෙනම් පොලි ආදායම බැර කරනවා. එක ගිණුමක වැරද්දක් නම් අවිනිශ්චිතය හට ගන්නවා. එතකොට පොලිය බැර වෙනකොට හර වෙන්නේ අවිනිශ්චිතයට. එහෙනම් අවිනිශ්චිතය හර කරනවා 70ක් පොලි කියලා. නෑ එතකොට මේ ගිණුම තුලනය කරන්න පුළුවන්. 280යි 280යි අන්න හර පැත්තේ උඩින්ම වෙනසක් එනවා 210ක. අපි දන්න දේ හරියට වැඩක් කරනවා නම් හරියට හදන ගානක් නම් අවිනිශ්චිතේ අවසන් ශේෂෙන්න බෑ. අවිනිශ්චිතේක අවසන් ශේෂෙන්න බෑ. අවිනිශ්චිතේක එන්න පුළුවන් ආරම්භක ශේෂයක් විතරයි. මෙතන විතරයි. මෙහි පාගේශේ එන්න බෑ. මොකද අවිනිශ්චිතයක් හදන්නේ වැරදි නිවැරදි කරන්න. වැරදි නිවැරදි කළාට පස්සේ අවිනිශ්චිත එන්න බෑ. අවිනිශ්චිතයක් ආවොත් අපි හදපු එකත් වැරදි. ඒතොර දෙපාරක් අපි වැරදි කරනවානේ. ප්‍රැක්ටිකලි එහෙම උනා හෝ නොඋනා වෙන්නේ අපි තියරි ඉගෙන ගන්නේ අවිනිශ්චිතයක තියෙන මොන ශේෂයක්ද? ආරම්භක ශේෂය. එහෙනම් හර පැත්තෙන් 210ක්. අන්න උත්තරේ තියෙනවා එකේ. මම හිතනවා දැන් වැඩි පැහැදිලි ඇති කියලා. ලියන්න අවශ්‍ය කට්ටියට ලියා ගන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් WhatsApp එකෙන් දාන්න. හරි. හයවෙනි ප්‍රශ්නෙන් කියනවා ගනුදෙනුවක එක් සටහනක් නිවැරදි ලෙජර් ගිණුමට බැර කර ඇත. අපි දන්න දේ ඕනෑම ගනුදෙනුවක හරට බැරක් තියෙන්න ඕනනේ. හර පැත්තට බැර පැත්තක් තියෙන්න ඕන. නැත්තම් දිත්ත සටහනක් නැහැනේ. එහෙම හරට බැරක් නැත්තම් මෙතන වැරද්දක් තියෙන්නේ. දැන් මෙතන පැහැදිලිවම කියනවා එක් සටහනක් නිවැරදි ලෙජර් ගිණුමට බැර කර ඇත. බැර පැත්ත හරිලු. එහෙනම් අනිවාර්යෙන් වැරද්ද හර පැත්තේනේ. වැරදි සහගත ලෙස දේපල පිරියත හා උපකරණ ගිණුමට වෙනුවට අලුත් වැඩියා හා අලුත් කිරීම් ගිණුමට හර කර ඇත. අර කලින්ම කතා කරපු එක. දේපල පිරියත කියන වත්කම් ගිණුමට හර වෙන්න ඕන එකක්. අලුත් වැඩියා කියන්නේ වියදම් ගිණුමට හර කරලා. ඒතර වත්කම් ගිණුමක් වියදම් ගිණුමක දැම්මහම ඒක ගිණුම වැරදීනේ. ගිණුම් වර්ග විශේෂයෙන් මූලධර්මයේ වැරදි. ඒතර මූලධර්ම ගිණුමක වැරදි නම් මූලධර්මයේ වැරදි නම් මූලිකාංගයේ වැරදි නම් ඒක මූලධර්ම දෝෂයක් නේ. ඒතර ඒක මූලධර්ම දෝෂයක්. උත්තරේ 3 වෙන්න ඕන නේද? උත්තරේ 3. right. අපි යනවා ඊළඟට 7 වෙනි ප්‍රශ්න. 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. පහත වැරදි හා අඩුපාඩු අතුරින් අතිරික්තතා දෝෂයක් ලෙස හඳුනාගත හැකි වන්නේ. අපි සාමාන්‍යයෙන් අතිරික්තයි කියන්නේ වැඩි කියන අදහස ඔළුවේ තියාගෙන යමුකෝ. අතිරික්ත කියන්නේ වැඩි කියන අදහස. right. අපි ඒක ඔළුවේ තියන් නිකන් ප්‍රශ්නේ කියවගෙන යන්න. රුපියල් 5000ක ගැනුම් මින් 900ක් පිළිබඳ සම්පූර්ණයෙන්ම අත්හැරීම.
සම්පූර්ණයෙන් අත්හැරලා කියන්නේ දාලා නැහැ කියන්නේ අඩුයි වගේ අදහසක් නේ. අඩුයි වගේ එකක්. අපි නේ ඒක ඇතෑරලා යන්න. දෙක විදුලි වියදම් ලෙස ගෙවූ 5000ක් මුදල් ගිණුමට බැර කර විදුලි වියදම් ගිණුමට හර කර නොතිබිනි. ඒත් ගිණුමක දාලා නැහැ කියන්නේ අඩුයිනේ. අඩුයි. අපි ඒකත් ඇතෑරලා යන්න. 3 2000ක් ලෙස ගෙවූ දුරකථන වියදම් මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර දුරකථන ගිණුමෙහි දෙසි අන්න බලන්න. මුදල් ගිණුම හරි දුරකථන ගිණුම අඩුයි. ඇතැරිය. රුපියල් 10000ක මෝටර තලුත් වැඩියා වියදමක් මෝටර රථ ගිණුමට හර කර තිබීම. ඉතින් අඩුත් නෑ වැඩිත් නෑනේ. එහෙනම් සීන් එක අපිට අර උඩ තුනම අඩුයි හතරවෙනි එක අඩුත් නෑ වැඩිත් නෑ ගිණුමේ එක වැරදි ඒක මූලධර්මයක් අඩුයි කියනකොට ඌනතාවක වගේ එකක් ගන්න පුළුවන් එහෙනම් පුතා උත්තරේ පහනේ ඉහත කිසිවක් නොවේ වැඩි එකක් නැහැ වැඩි එකක් නැහැ ඊළඟට 8 රසික ව්‍යාපාරයේ 3.31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම අසමාන විය කියලා දීලා තියෙනවා ඔයාගෙන් අහන්නේ අවිනිශ්චිත ගිණුමේ නිවැරදි ශේෂය. අපි කලිනුත් ප්‍රශ්නයක් ඔය වගේ හදපු නිසා ඔය ප්‍රශ්නේ හදලිමු. ඔයා හදන්නකො හදපු නැති කෙනෙක් ඉන්නවා නම් මම විනාඩි 2ක් දෙන්නම් ප්‍රශ්නේ හදන්න බලන්න. ඔයා විනාඩි 2කින් ප්‍රශ්නේ හැදුවට පස්සේ මම සාකච්ඡා කරන්නම්. හරි. අපි කතා කරමු. 8. රසිකගේ ව්‍යාපාරයේ 3.31 අවිනිශ්චිත ගිණුමක් ගහලා තියෙනවා. වැරදි ටිකක් තියෙනවා. 2000ක ගැනුම් ඉන්වොයිසයක් සටහන් කිරීමත් හැරී තිබිනි. මම කලිනුත් කිව්වා ගනුදෙනුවක් සටහන් කිරීම අත්හැරිලා නම් ගිණුම් දෙකම වැරදි. ගිණුම් දෙකම වැරදි නම් අවිනිශ්චිත නැහැ. අවිනිශ්චිතයක් එන්නේ නැහැ. හරිනේ. එතකොට පළවෙනි එකම අවිනිශ්චිතට දාන්න ඇත්තෑරලා ගහපන් පයින්. හරි. ඊළඟ එක. ගෙවන ලද රුපියල් 500ක විදුලි බිල ගිණුමේ පමණක් සටහන් කර ඇත. ତොර විදුලි බිල් ගිණුමේ පමණක් සටහන් කර ඇත වගේ අදහසකින් තමයි නේද යන්න වෙන්නේ විදුලි බිල ගිණුමේ පමණක් සටහන් කර ඇත. ඔව් ගිණුමේ පමණක්. ඒතර අපි හිතමු විදුලි බිල් ගිණුමේ පමණක් කියලා. ඒතර විදුලි බිල් ගිණුමේ පමණක් වන සටහන් කරලා තියෙන්නේ. ගෙව්වහම මුදල් බැර වෙන්න ඕනනේ. මුදල් බැර නැහැ. ඒතර මුදල් බැර කළා. එක ගිණුමක් වැරදි ඒ ගිණුමට බැර කළා. අනිත් ගිණුම දාන්න වෙන්නේ කාටද? අවිනිශ්චිතයට. ඒතර අදාළ ගිණුමට බැර උනේ. හරි. අදාළ ගිණුමට බැර නම් අනිත් ලියන්න වෙන්නේ කාටද? අවිනිශ්චිතයට. අදාළ ගිණුම බැර වෙනකොට අවිනිශ්චිතයට හර. අපිට ලියන්න වෙන්නේ මුදල් කියලා මේ වෙලාවේ. ප්‍රශ්න තියෙන එකෙන් යමු. ඔතන එඩිට් එකක් ඇති. නමුත් තියෙන විදියට යන්න අපි කතාව කරගෙන යමු. ඊළඟට කියනවා සමන්ගෙන ලද රුපියල් 3000ක මුදල අරවින්දට හර කර ඇත. සමන් ගෙන්ලද ඒක අරවින්ද. අරවින්ද කියන්නේ පෞද්ගලික ගිණුමක්. පෞද්ගලික ගිණුම් වල වැරදි නිවැරදි කරන්නේ නැහැ කියලානේ අපි ඉගෙනගෙන තියෙන්නේ. මොකද දැන් එන්නෙම අර පොදු ලෙජරේ වැරදි කියන කතාව වෙන්නේ. පොදු ලෙජරේ උපලෙජරේ ලෙජර් දෙකක් තියෙනවා. පොදු ලෙජරේ උපලෙජරේ. උපලෙජරේ කියන්නේ පෞද්ගලික ගිණුම්. අපි කතා කරන්නේ පෞද්ගලික ගිණුම් වල වැරදි අපි නිවැරදි කරන්නේ නැහැ කිය. එහෙනම් ඒ කෑල්ල අපිට අයින් කරලා දාන්න. ඊළඟට ගෙවන ලද 1000ක ප්‍රවාහන වියදම මුදල් ගිණුමේ සටහන් කර නැත. ප්‍රවාහන වියදම් ගෙවුවහම දිත්ව සටහන මොකක්ද? ප්‍රවාහන වියදම් හර මුදල් බැරනේ නේ. එතකොට මුදල් බැර කළා නැහැ. එක ගිණුමක දාලා නැහැ. එහෙනම් අපි ඒ ගිණුමට දාන්න ඕන. මුදල් වලට බැර කරමු. එහෙනම් කාටද හර වෙන්නේ? එක ගිණුමක වැරද්දක් නම් අනිත් එක්කෙනා අවිනිශ්චිතනේ. මුදල් බැර අවිනිශ්චිතේ හරනේ. අවිනිශ්චිතේ හර 1000යි. ඒත් මුදල් කියලා තමයි ලියන්න වෙන්නේ. නේද? එතකොට මේක තුලණය කළොත් හර පැත්තෙන් 1500 එන්නේ. එතකොට ශේෂ හරනේ බැර බැර පැත්තෙන් 1500ක ශේෂයක් එන්නේ. ශේෂය බැර 1500යි. උත්තරවල නැහැ. එහෙනම් උත්තරේ ඉහත කිසිවක් නොවේ. උත්තරේ 5. පැහැදිලි? right. ප්‍රශ්නයක් තිරුණා අහන්න ලියන අය ලියන්න.
ඊළඟට කියනවා ගෘහ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක පොත් තබන්නා නැවත විකිණීම සඳහා එම ව්‍යාපාරය 300කටගත් ගෘහ භාණ්ඩ සටහන් කර තිබුණේ ගෘහ භාණ්ඩ ගිණුමේය. අද බං මේ සීන් එක අපිට කියන්නේ ගෘහ භාණ්ඩ විකුණන ව්‍යාපාරික ගෘහ භාණ්ඩ කියන්නේ තොගේනේ. අපිට කියනවා නැවත විකිණීම නැවත විකුණන්න ගන්නේ තොගේනේ භාණ්ඩනේ. එහෙනම් නැවත විකුණන්න ගත්ත භාණ්ඩ ටික දාලා තියෙන්නේ ගෘහ භාණ්ඩ ගිණුමේ. පුතා නැවත විකුණන්න ගන්න භාණ්ඩ දාන්නේ ගැනුම් ගිණුමේ. ගැනුම් හර. ගැනුම් හර. හැබැයි ගැනුම් හර වෙනුවට වෙලා තියෙන්නේ ගෘහ භාණ්ඩ හර වෙලා. පැහැදිලි? ගෘහ භාණ්ඩ හර වෙලා. ඒතර හොඳට බලන්න ගැනුම් කියන්නේ වියදමක්. කල්පනා කරන්න. ගැනුම් කියන්නේ වියදමක්. වියදමේ දාන්න ඕන එක දාලා තියෙන්නේ. ගෘහ භාණ්ඩ කියන වත්කමේ. වියදමේ දාන්න ඕන එකක් වත්කමේ දැම්මහම ගිණුම් වර්ගේ වැරදීනේ. ගිණුම් වර්ගේ වැරදි කියන්නේ මොන දෝෂයක්ද? මූලධර්ම දෝෂයක් කියන්න පුළුවන්නේ. නේද? මූලධර්ම දෝෂයක්. එහෙනම් පුතා 3 සහ 4 කියන උත්තර දෙක ගන්න පුළුවන්. 3 සහ 4 දෙකේ තමයි මූලධර්ම දෝෂේ තියෙන්නේ. අනිත් දෙකේ අනිත් තුනේ නෑ. ඊළඟට කියනවා තවද 450ක ණයට විකුණු පොත්වල රුපියල් 15000ක් වශයෙන් සටහන් කර තිබිනි. එහෙම නේද? 450කට ණයට විකුණු පොත්වල 15000ක් වශයෙන් සටහන් කර තිබිනි. එතකොට 15000ක් වශයෙන් සටහන් කරා කිව්වහම එතන ගන්න වෙන්නේ අඩුයිනේ. අඩුයි කියන්නේ ඌනතාවයක් වෙන්න ඕන. ඌනතා දෝෂය කියලා උත්තරයක් නැහැනේ. ඒතර උත්තර දෙක වෙන්න ඕන මූලධර්ම සහ ඌනතා වෙන්න ඕනනේ. උත්තර දෙක. ඒ දෙක හදාගන්න. එතන නෑ උත්තරයක්. නේ මූලධර්ම සහ ඌනතා. right. 10 කියනවා ගැටලුවක් තියෙනවා WhatsApp දාන්න. 10 කියනවා ශේෂ පිරික්සුමක වෙනස අවිනිශ්චිත ගිණුමට මාරු කරන ලදී. පසුව පහත සඳහන් දෝෂ සොයා ගන්නා ලදී. දෛනික විකුණුම් පොත. අපි දෛනික විකුණුම් පොත කියන්නේ විකුණුම් ජර්නලයට. පිළියෙල කිරීමේදී සිල්වා මහතාට කළ ණයට විකුණුම් 9000ක් වැඩියෙන් දක්වා ඇත. ඒතර විකුණුම් ජර්නලේ 9000ක් වැඩි. ඔයාට මම කිව්වා ජර්නලයක් වැරදි නම් ගිණුම් දෙකම වැරදි. හරිද? ඒතර ඒ 9000න් ගිණුම් දෙකම වැඩි. ඒතර ගිණුම් දෙකම වැඩි කියලා හිතාගන්න. ගිණුම් දෙකම වැඩි. ඒ කියන්නේ ණය ගැති ගිණුමත් වැඩි විකුණුම් ගිණුමත් වැඩි. මොකද අපි විකුණුම් ජර්නලේ ගණතුන සටහන් කරාම ණය ගැති හර විකුණුම් බැරනේ. ගිණුම් දෙකම වැඩි. හොඳට මතක තියාගන්න දෙකක් වැඩි නම් දෙන්න මාරු කරලා අඩු කරන්නේ. එහෙනම් විකුණුම් හර වෙලා ණය ගැති බැර වෙනවා. එතකොට ඔතන ලියද්දි ලියන්න වෙන්නේ විකුණුම් හර ණය ගැති බැර වැඩි ගන්න. 9යිනේ 9 දැම්මා. ඊළඟට ගනුදෙනුකරුවෙකුගෙන් ලැබුණු 80000ක් මුදල් ගිණුමේ නිවරදිව සටහන් කරලා මුදල් ගිණුම හරි එතන ණයගැතියන්ගේ මුදල් ලැබුණා හැම තිස්සෙම වැරදි වලද ඉස්සරහන කල්පනා කරා ණයගැතියන්ගේ මුදල් ලැබුණා මුදල් හර ණයගැති බැර මුදල් හර ණයගැති බැර එතකොට අපිට කියන මුදල් හරිලු හර පැත්ත හරි එහෙනම් වැරද්ද ඇත්තේ ණයගැතියගේ එතකොට ණයගැතියට බැර වෙන්න ඕන 80 එතකොට බලන්න අපි ලියද්දි ලියන්න වෙන්නේ ණයගැති බැර වෙන්නේ 80 ඔකොල්ලුවේ තියාගෙන යමු ඊට පස්සේ මෙහෙම කියනවා වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. මේ කියන්නේ ණයගැති ගිණුම සටහන් කරලා තියෙන්නේ 89ක් විදියට. මේක ලියලා තියෙන්නේ 80 වෙනුවට කීයක්ද? 89ක්. හොඳට බලන්න 9ක් වැඩිනේ. 9ක් වැඩි. දැන් මෙච්චරලා කිව්වේ වැඩි නම් ඒ පැත්තද අනිත් පැත්තද? වැඩි නම් ඒ පැත්තද අනිත් පැත්තද? අනිත් පැත්ත. වැඩි නම් අනිත් පැත්ත. එතකොට බැර වැඩි නම් ලියන්න වෙන්නේ කොහෙද? හර පැත්තේ. එතකොට මේ උත්තරෙත් එක්ක වෙනවා තව එක්කෙනෙක් ණයගැති හොතර බලාගන්න හර වෙනවා 9යි. කලබල වෙන්න එපා. ණයගැති හර වෙනවා 9යි. ණයගැති හර වෙනවා 9යි. එක පැත්තක් වැරදි නම් අනිත් පැත්ත කවුද? අවිනිශ්චිත. එහෙනම් එන්න ඕන අවිනිශ්චිත වැර 9යි. අවිනිශ්චිත වැර 9යි. ඒ වැරදි දෙකම ආවොත්
හරිනේ. වැරදි දෙකම යද්දී ඔන්න ඔහම හරසටහන් දෙකක් බැරසටහන් දෙකක් එනවා. පොඩි වැඩක් පේනවද දන්නේ නැහැ. ණය ගැති හරට ණය ගැති බැරේ කපන්න පුළුවන්. උත්තරේ ඉතුරු වෙන්නේ විකුණුම් හර 9යි අවිනිශ්චිත බැර 9යි කියලා. උත්තරේ 4 තියෙනවා. උත්තරේ 4 තියෙනවා. පැහැදිලි? ගැටලුවක් වෙතොත් විමසමුකෝ. රැට් ලියන්න ලියන කට්ටිය මේක නෝට් එකක් දාගන්න. 11 කියන්නේ ශේෂ පිරික්සුම සම නොවීම කෙරෙහි බලපාන වැරැද්ද. සම නොවීම. නොවීම කියන්නේ අසමානයි කියන එක නෙමෙයි. සම නොවීම කෙරෙහි බලපාන වැරැද්ද. ඒ කියන්නේ අසමාන වැරැද්දනේ අහන්නේ. විකුණුම් ජර්නල එකතු අඩුයි. උදේ මේක පටන් ගත්ත වෙලේ උදේ නෙමෙයි රෑ. නමුත් පටන් ගත්ත වෙලේ ඉඳන් අපි කියනවා ජර්නලේ වැරදි නම් ගිණුම් දෙකම වැරදි. ගිණුම් දෙකම වැරදි කියන්නේ දෙපැත්ත සමානයි. එතකොට දෙපැත්ත සමානයි එතන. රතයක් මිලට ගැනුම් රතදාවන වියදම් ගිණුමට සටහන් වීම කොහේ හරි දාලානේ. කොහේ හරි දාලා කියන්නේ දෙපැත්ත සමානයි. හරට බැරක් තියෙනවනේ. අවුලක් නැහැ. ගැනුම් ගිණුම අඩුයි. අන්න එක ගිණුමක් අඩුයි. ගිණුමක් අඩුයි. ගිණුමක් අඩුයි කියන්නේ එක ගිණුමක් වැරදි. එක ගිණුමක් වැරදි නම් මූ එනෝ. මූ කවුද? අවිනිශ්චිත එනෝ. අවිනිශ්චිත එනවා. එහෙනම් අවිනිශ්චිත එන්නේ ශේෂ පිරික්සුම සමාන නැති නිසා. එහෙනම් උත්තරේ 3 කියලා ගන්න පුළුවන් නේ. උත්තරේ 3. right. හරිනේ. අනිත් එක ගත්තොත් 4 කියන්නේ ජර්නලයේ එකතුව වැඩි. ජර්නලයේ වැරදි නම් ගිණුම් දෙකම වැරදි. සමානයි. දෙපැත්ත සමානයි. වැරද්දක් වුණත් දෙපැත්ත සමානයි. රක්ෂණ ගාස්තු ගෙවීමක් ගෙවල් කුලී ගිණුමට හර කිරීම රක්ෂණ ගාස්තුත් හර වෙනවා ගෙවල් කුලිත් කොහොමත් හර වෙනවා ප්‍රශ්නයක් නැහැ හරක් තියෙනවා අවුලක් නැහැ සමානයි 12 අවිනිශ්චිත ගිණුමක් විවෘත කිරීමට සිදුවන වරද දැන් කිව්වනේ අවිනිශ්චිත ගිණුමක් වැටෙන්නෙම පැත්තක් වරදිනම් ගිණුමක් වරදිනම් එකක් අර එක පැත්තක් දාන්න තැනක් නැත්තම් හර හෝ බැර දාන්න නැත්තම් අවිනිශ්චිතේ එක ගැනුම් ගිණුම 200ක් අඩුවෙන් සටහන් කිරීම ගිණුම එකයි එක ගිණුමක් වැරදි නම් අනිත් එක අවිනිශ්චිතේනේ උත්තරේ එක බා එක දෙක කතා කළොත් අපි කියාගෙන යමු 1200ක ගැනුම් ගැනිලි ගිණුමට හර කිරීම කොමාර ගැනුම් කියන්නේ හර වෙන එකක් නේ ගැනුම් හර වෙනවා. ඒක ගැනිලි වලට හර වෙලා. හරසටහන තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. හරි සමානයි. 3 තම ප්‍රයෝජනය සඳහා ගෙන ඇති 1800ක භාණ්ඩවල වටිනාකම පොදු වියදම් ගිණුමට හර කිරීම. තම ප්‍රයෝජනයට ගන්න අයිතිකාරයා. අයිතිකාරය ගන්න ඒවට කියන්නේ ගැනිලි. ගැනිලි කියන්නේ හර වෙන එකක්. අවුලක් නැහැ කොහේ හරි හර වෙලා. සමානයි. ප්‍රශ්නයක් නැහැ. 4 40000කට ගත් රත වියදම් ගිණුමට හර කිරීම. රත කියන්නේ වත්කම් හර. ඒක වියදමට හර වෙලා. ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. එහෙනම් ඉතින් උත්තරේ ඉහත කිසිවක් නොවේ වෙන්න බෑ. මොකද අපි උත්තර 1 කියලා පැහැදිලි කරගත්ත නිසා. right. අපි යනවා ඊළඟ එක. ශේෂ පිරික්සුම සමවීම කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ. සමවීම කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ. තර බලපෑමක් නැත්තම් සමානයිනේ බා. බලපෑමක් නැත්තම් සමානයිනේ. එක ගෙන යාමේ වියදම් 600ක් ගෙන යාමේ වියදමක්සේ සලකා ගැනුම් ගිණුමට එකතු කිරීම. පුතේ වියදමක්නේ. වියදමක් හර. ඒක ගෙන යාමේ වියදම ගෙන ඒමේ වියදමක් විදියට සලකලා ගැනුම් ගිණුමට දාලා ගැනුම් ගිණුම කියන්නේ හර. හරට හරක් තියෙනවා. හරට හරක් තියෙනවා නම් සමානයිනේ. මං හිතන්නේ එක අවුලක් නැහැ. සමානයි. 2 දෛනික විකුණුම් පොත 100ක් වැඩියෙන් එකතු කිරීම. දෛනික විකුණුම් පොත කියන්නේ ජර්නලේ. ජර්නලේ වැරදි නම් ගිණුම් දෙකම වැරදි. ගිණුම් දෙකම වැරදි කියන්නේ සමානයි. 3 රුවන්ට 350ක ණයට විකුණුම් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර කිරීම. ණයට විකුණනම් වෙළඳ ලැබිය යුතු හෙවත් ණය ගැතියට හර වෙන්න ඕනනේ. හර එකක් බැරට දාලා.
අන්න නිකන් ශේෂ පිරික්සුම අසමානයිනේ එක ගිණුමක් වැරදි නිසා. ප්‍රශ්නය ආයි කියවමු. ශේෂ පිරික්සුම සමවීම කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ. සමවීම කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ. එතකොට සමවීමට බලපෑමක් නැහැ, එකෙත් බලපෑමක් නැහැ, දෙකෙත් බලපෑමක් නැහැ. තුනෙන් බලපානවා. මම හිතනවා උතන අහන්න ඕන බලපෑමක් ඇති වන්නේ කියලානේ. බලපෑමක් ඇති වන්නේ කියලා. නෑ. එතකොට උත්තරේ 3 වෙන්න ඕනනේ බලපෑමක් ඇති වන්නේ. බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. දෛනික ගැනුම් පොත 400ක් අඩුවෙන් සටහන් කර තිබීම. පොත කියන්නේ ජර්නලේ අඩු නම් ගිණුම් දෙකම අඩුයි රයිට් අවුලක් නැහැ. 5. මුදල් ගිණුමේ බැරපැත්ත 500ක් වැඩි. ඒත් ගිණුමේ වැරද්දක් නේ ගිණුමේ වැරද්දක්. ගිණුම වැරදි නම් අවිනිශ්චිතයක් හටගන්න එක ගිණුමක් වැරදි නම්. උත්තර ප්‍රශ්න තියෙන විදිහට ගත්තොත් එකත් හරි දෙකත් හරි හතරත් හරි. අපි ඔක ඇති වන්නේ කිව්වොත් තුනත් හරි පහත් හරි නේ. රයිට්. මම හිතන ගැටලුවක් නැතුව ඇති කියලා එතන. හරි. යන ඉස්සරහට 14 සැපයුම් කරුවෙකුගෙන් ලැබුණු හරපතක් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති අතර ගිණුම්ගත කරද නැත. හරපත කියන්නේ ආපසු යවුම්නේ. ආපසු යවුම් ගිණුම් වල දාලා නැහැ. ආපසු යවුම් ගිණුම් වල දාලා නැත්තම් ඒක අපිට කියන්න පුළුවන් මගහැරීම් හෙවත් අත්හැරීම් දෝෂයක්. හරිද? ඔයාලා දන්නේ නැති වචනනේ ඔතන තියෙන්නේ. ඔතන ලියා ගන්න උත්තරේ. මගහැරීම් හෙවත් අත්හැරීම 14ට උත්තරේ. දාලා නැති එකකට කියන්නේ මගහැරීම් හෙවත් අත්හැරීම. right? අත්හැරීමක් වෙලා මගහැරීමක් වෙලා. 15 ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේදී හරසටහනක් හා ඒ හා සමාන අගයක් ඇති බැරසටහනක් නොසලකා හැර ඇත. හරසටහනකට බැරසටහනක් නොසලකා හැරලා. ඒ කියන්නේ හර වැරද්දට බැරෙන් වැරද්දක් කරලා වගේ අදහසක් නේ. එක වැරද්දක් වහන්න තව වැරද්දක් කළා නේද? එතකොට අපිට ඒකට කියන්න පුළුවන් එක තමයි හිලව් දෝෂයක්. වැරද්දක් වහන්න තව වැරද්දක් වුණොත් ඒකට කියන්නේ හිලව් දෝෂයක්. පැහැදිලිවම කියනවනේ හරසටහනක් හා ඒ හා සමාන බැරසටහනක් නොසලකා හැර. නොසලකා හැර කියන්නේ දාලා නැහැ වැරද්දක් කරලා තියෙනවා. හරට බැරක් වැරද්දක් කළාම පුතේ එක වැරද්දක් වහන්න තව වැරද්දක් කළා හා සමානයි. එතකොට අපි ඒවට කියන්නේ හිලව් දෝෂ. හරි. රයිට් ඊළඟ එක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයක පිටපත් නොවීම. විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයට පිටපත් නොවීම. ඒ කියන්නේ ජර්නලයට දාලා නැහැ. මගහැරලා නේද? මගහැරලා. මගහැරීමක් අත්හැරීමක් මගහැරීමක් හෙවත් අත්හැරීමක්. හරි. ඕකට සමහරු කියනවා ඒක උණතා කියලාත් ඈ. ඕකට උණතා කියලා කියන එක කියන්නේ අඩුවෙන්නේ දාලා තියෙන දාලා නැහැ කියන අඩුයි කියන අදහසනේ. ඒතකොට ඒකට උණතා කියලාත් කියනවා. right. ඔයා ලියා ගන්න අත්හැරීම හෙවත් මගහැරීම කියලා. right. උණතා කියලාත් කියනවා. ගිණුම් තැබීමේ අංක ගණිතමය නිවරදතාවය තහවුරු කරන ප්‍රකාශනය. ගණිතමය නිවරදිතාවය පෙන්වන්නේ මොකෙන්ද? ශේෂ පිරික්සුමේ. ශේෂ පිරික්සුමේ හරට දර සමානය කියනකොට අපි කොහෙවත් කියන්නේ ගිණුම් තැබීම නිවැරදි කියලා. ශේෂ පිරික්සුම හරට දර සමාන නම් අපි කියන්නේ අංක ගණිතමය නැත්තම් සංඛ්‍යාත්මක නිවැරදි බවක් පමණි. සංඛ්‍යාවෙන් හරි. හරි සංඛ්‍යාවෙන් හරි. එහෙනම් අංක ගණිතමය නිවැරදිභාවය කිව්වොත් අපිට ශේෂ පිරික්සුම තමයි උත්තරයට ගන්න වෙන්නේ. හරිනේ? right. 18 පාලන ගිණුම් රහිත ලෙජරයක පාලන ගිණුම් රහිතයි. ඒ කියන්නේ උප ලෙජර් තියෙන්නේ. මොකද අපි පාලන ගිණුම නිර්වචනය කළොත් එහෙම අපි ගෙසතිය කතා කරානේ. පාලන ගිණුම නිර්වචනය කළොත් පුතේ පාලන ගිණුම කියලා කියන්නේ තනි ගිණුමක්. ගිණුම් කිහිපයක සාරාංශයක්. එක ගිණුමක්. ABC කියන තුන්දෙනා වෙනුවෙන් තමයි පාලන ගිණුමක් හැදෙන එකක් හැදෙන. ABC කියන්නේ තුන්දෙනෙක්. ඒ තුන්දෙනාට එකක් හදනවා. ඒක තමයි පාලන ගිණුම. පාලන ගිණුම් නෑලු. පාලන ගිණුම් නැත්තම් තියෙන්නේ තනිකරම පෞද්ගලික ගිණුම්. හරිනේ? පාලන ගිණුම් නැත්තම් තනිකරම පෞද්ගලික ගිණුම්. අපිට මෙහෙම කියනවා. ආපසු යම් ජර්නලයේ අඩුවෙන් එකතු කිරීමේ වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ස්ථාන. ආපසු යම් ජර්නලයේ. එතකොට ආපසු යම් ජර්නලයක එකතු අඩුයි.
දැන් අපි දන්න දේ තමයි ජර්නලයක් වැරදි නම් ගිණුම් දෙකම වැරදි. එතකොට ආපසු යවුම් වල ඉස්සරහන ණය හිමිහර ආපසු යවුම් බැර. දැන් ණය හිමිහර කරන්න බෑනේ. ඇයි ණය හිමිහර කරන්න බැරි? ණය හිමි පාලන තමයි අපි හරියටම හර කරන්නේ. ඉතින් පාලන ගිණුමක් නෑලුනි. ආපසු යවුම් බැර. it's okay. ඇයි පාලන ගිණුමක් නෑ දාන්න. පාලන ගිණුමක් නැහැ. right? එතකොට අපිට ඒක ගන්න වෙන්නේ කවුද? අවිනිශ්චිත ගිණුමක් කියලා. අවිනිශ්චිත ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර කියලා. හරිනේ? මොකද අපිට දාන්න තැනක් නැති නිසා. right. 19. එතකොට උත්තරේ එක තියෙන්නේ එතරනේ. 19. අවිනිශ්චිත ගිණුම හර 1350 යන සටහන තබමින් යම් ගිණුම් කරන වරදක් නිවැරදි කර ඇත. අවිනිශ්චිතේ හර කියන්නේ අනිත් ගිණුම බැර. ඒ කියන්නේ ගිණුමක බැර පැත්ත වැරදිලා. ගිණුමක බැර පැත්තට තමයි වැරද්දේ නිවැරදි කිරීම වැටිලා තියෙන්නේ. අවිනිශ්චිත හර අදාළ ගිණුම බැරනේ. අපෙන් අහන්නේ එම වරද විය නොහැක්කේ. ඒ කියන්නේ අපි ඔළුවට දා ගන්න ඕන අදාළ ගිණුම බැර නොවන වැරද්දක්. අදාළ ගිණුම බැර නොවන වැරද්දක්. පැහැදිලිනේ? අදාළ ගිණුම බැර නොවන වැරද්දක්. හරිනේ? ලද වට්ටම් 1350ක් දුන් වට්ටම් ලෙස සටහන් වීම. හොඳට බලන්න. ඒතර ලද වට්ටම් බැර 1350යි. හැබැයි දාලා තියෙන දුන් වට්ටම් වල. අපි දුන් වට්ටම් දාන්නේ හරට. right. ඒතර වැරදි දෙකයි. එකක් ලද වට්ටම වැරදිලා නැහැ. අනිත් එක ඒ වෙනුවට දුන් වට්ටම හර කරලා. වැරදි දෙකයි. එහෙනම් අපි මොකද කරන්නේ? ලද වට්ටමත් බැර කරනවා. දුන් වට්ටමත් බැර කරනවා. අවිනිශ්චිතේ හර කරනවා. හැබැයි අවිනිශ්චිතේ හර වෙන්නේ 1350ද 2700ද? 2700යි. බැර පැත්තේ දෙන්නෙක්ගේ එකතුව තමයි හරට එන්නේ. එහෙනම් එම වරද විය නොහැක්කේ. ඉතින් ඔව් එක 1350ක වැරද්දක් ගැන අහන්නේ. නමුත් වැරද්ද තුල 2700ක් එනවා. එහෙනම් එක තමයි උත්තරයට ගන්න වෙන්නේ නේ. එක. අපි නමුත් අනිත් ටිකත් කියවමු. ගෙවූ රක්ෂණ ගාස්තු 1350ක් මුදල් ගිණුමට පමණක් සටහන් වීම. රක්ෂණ ගාස්තු හර මුදල් බැර. මුදල් බැර. මුදල් බැර වෙලා. රක්ෂණ ගාස්තු හර වෙලා නැහැ. එතකොට රක්ෂණ ගාස්තු හර අවිනිශ්චිත බැර. ඒතර අවිනිශ්චිත බැර වෙලානේ. එම වරද විය නොහැක්කේ. ඔව්නේ. ඒකත් වෙන්න බෑ. දෙකක් වෙන්න බෑ. 3. ආපසු යවුම් 675ක් ආපසු යවුම් ගිණුමට හරවීම. ආපසු යවුම් බැර වෙන්න ඕන 675ක්. හැබැයි ඒක දාලා තියෙන ආපසු යවුම් වල හරට. වැරදි දෙකයි. ආපසු යවුම් බැර වෙලා නැහැ. ආපසු යවුම් හර කරලා. එහෙනම් ආපසු යවුම් බැර 675යි ආපසු එවුම් බැර 675යි දෙන්නම 675 දෙකක් බැර නම් හර වෙන්න ඕන 1350යි 1350ක් හර. ඒක නම් වැරද්ද තමයිනේ. ඇයි අවිනිශ්චිත හර වෙන ඕනේ 1350. එතකොට ඒක නම් වැරද්ද තමයි. ඒක හරි උත්තර. වැරද්ද. එතන තියෙන වැරද්ද. බලමු 4. ලද වට්ටම් ගිණුමේ 1500ක ශේෂ පිරික්සුමේ ඇතුළත් කර ඇත්තේ 150ක් ලෙසය. එතකොට ලද වට්ටම් දාන්න ශේෂ පිරික්සුමේ බැරට. එතකොට ශේෂ පිරික්සුම බැර පැත්ත අඩුයි. අඩුයි ඇවිල්ලා 1350ක්. එතකොට ශේෂ පිරික්සුම බැර වෙනව 1350ක්. අවිනිශ්චිතේ හර වෙනව 1350ක්. එතනත් වැරද්ද තියෙනවා. අවිනිශ්චිතේ හරනේ. එතනත් වැරද්ද තියෙනවා. අවුලක් නැහැ. 5. විදුලි වියදම් ගිණුම 1350ක් ශේෂය පිරික්සුමට ගෙන නැත. ඒතර ශේෂ පිරික්සුම හර වෙන්නේ විදුලිය. අවිනිශ්චිතේ බැර වෙන්නේ. ඒතර උත්තර 2 2 තියෙනවා. 3 4 වැරද්ද 1 2 5 වැරද්දක් නෙමෙයි. right. එහෙමනේ ගන්න වෙන්නේ නේ. ඒතර නිශ්චිත උත්තරයක් ගන්න බෑ. අදහස විතරක් ගමු. නිශ්චිත උත්තරයක් අපිට උතන ගන්න බෑ. අදහස විතරක් ගමු. හරි. නිශ්චිත උත්තරයක් ගන්න බෑ මොකද? එම වැරද්ද විය නොහැක්කේ කිව්වහම එකක් එම වැරද්ද නෙමෙයි, දෙකත් එම වැරද්ද නෙමෙයි, පහත් එම වැරද්ද නෙමෙයි. 3 4 නම් එම වැරද්දම තමයි. ඒක නිශ්චිත උත්තරයක් ගන්න බෑ. ඒක නිසා අපි ඒක උත්තර 3ක් තියෙනවා කියලා හිතාගෙන යන්න.
20 අදහස ගමුකෝ අපි 20 අවිනිශ්චිත ගිණුමෙහි රුපියල් 100ක හරශේෂයක් ඇති විය හැක්කේ අවිනිශ්චිත ගිණුමේ 100ක් හර අර වගේම ප්‍රශ්නයක් කියවල බලමු ඒගෙන් ලද 50ක් වෙළඳ ලැබිය යුතු දෑ හර පැත්තට වාර්තා කිරීම ඒගෙන් ලද ණයගැතියගෙන් ලද ණයගැති ලැබුණා මොකද්ද මුදල් හර ණයගැති බැර මුදල් හර ණයගැති බැර හැබැයි ණයගැති බැර වෙනුවට ණයගැතිය වෙළඳ ලැබිය යුතු දෑ හර කරලා අර පටන් ගත්ත වෙලේ ඉඳන් කිව්වේ පැත්ත මාරු වෙලා නම් ගාන ඩබල් වෙනවා එහෙනම් මොකද කරන්න ඕන වෙළඳ ලැබිය යුතු දෑ බැර වෙනවා ඩබල් වෙලා 100ක් අවිනිශ්චිත හර වෙනවා 100ක් අන්න වැරද්ද නම් තියෙන. එimhe වැරද්ද විය හැක්කේ එක හරි. අපි බලමුකෝ දෙක එක නම් උත්තරේ දෙක ඒගෙන් ලද 50ක් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ බැරට වාර්තා කිරීම. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒගෙන් ලැබුණා වෙළඳ ලැබිය යුතු දෑ නැත්තම් ණයගැතිය බැර තමයි මුදල් ලැබුණා. ඒක හරි එකක්. ඒක වැරද්දක් නෙමෙයි. 3 විකුණුම් ගිණුම 100ක් අඩුයි. විකුණුම් ගිණුම කියලා කියන්නේ බැර එකක්. ඒතර විකුණුම් ගිණුම බැර කරනවා 100ක්. අවිනිශ්චිත ගිණුම හර වෙනවා 100ක්. ප්‍රශ්නයක් නැහැ. අවිනිශ්චිතය හර 100යි. හැබැයි අපෙන් අහන්නේ අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ ශේෂයක් හට ගැනීමට හේතුවක් නේ. ශේෂයක්. ඒ කියන්නේ උඩට උත්තරේ එන එකක්. ඒ කියන්නේ වැරද්ද නිවැරදි කළාට පස්සේ ආයෙ මුලින් ඉඳන් කියවන්න වෙනවා. ආයෙ කියවන ඔන්න ගන්නවා අවිනිශ්චිත ගිණුම. පළවෙනි එකෙන් කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ හර පැත්තට දාලා තියෙන නමුත් වෙළඳ ලැබිය යුතු දෑ බැර වෙනවා අවිනිශ්චිත හර වෙනවා එතකොට ශේෂෙන්නේ බැරේ අපෙන් අහන ශේෂ බැර එකක් නෙමෙයි ශේෂය හර එකක් එක වෙන්න බෑ එහෙනම් උත්තරේට ඈ රයිට් දෙක ඒකෙන් ලද රුපියල් 50ක් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමේ බැරට එතන වැරද්දක් නැහැනේ වැඩේ හරි එතන ප්‍රශ්නයක් නැහැ 3 විකුණුම් ගිණුමේ රුපියල් 100ක් අඩුයි ගිණුමක් අඩුයි. ඒතර විකුණුම් බැර අඩුයි. අඩු නම් ඒ පැත්තට විකුණුම් බැර නම් අවිනිශ්චිතයේ ඒත් හර අවිනිශ්චිතයේ නිවැරදි කරද්දි හර වුණාම ශේෂය හටගන්නේ බැරෙන්. ශේෂය හටගන්නේ බැරෙන්. අපෙන් අහන්නේ හර ශේෂය. මේක දෙකම බැර ශේෂ. 4 ගැනුම් ඉන්වොයිසියක් පොත් වලින් මග හැරීම. ගැනුම් ඉන්වොයිසියක් කියන්නේ ගනුදෙනුවක් ණයට ගැනුම් පොත් වලින් මග හැරෙනවා කියන්නේ ගිණුම් දෙකම දාලා නැහැ. ගිණුම් දෙකම දාලා නැත්තම් අපි ගිණුම් දෙකම දැම්මම අවිනිශ්චිතයක් එන්නේ නැහැ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 5. හරිද? ඔන්න ඔය 19 සහ 20 කියන ප්‍රශ්න දෙකට චූටි වෙලාවක් දෙනවා. ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. රයිට් අනිත් ටික නම් මම කියවගෙන ගියානේ. රයිට් ඒ ටිකේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. අපි යමු 21ට. සංවිධානයක සෑම මාසකම අවසානයේ සුළු මුදල් ශේෂය 500ක් ලෙස ප්‍රතිපූර්ණය කරනු ලැබේ. ඒතර ප්‍රතිපූර්ණය වෙන්නේ 500යි ලෙසනේ. ඒතර 500ක් ලෙස කියන්නේ 500ක් වෙනෝ කියන අදහස. ඒතර 500 කියන්නේ අග්‍රිමේ බා. 500 කියන්නේ අග්‍රිමේ වෙනෝ. ලෙසනේ ලෙස ප්‍රතිපූර්ණය කරන ශේෂය ලෙස තමයි. ඒ කියන්නේ ශේෂය ලෙස කියන්නේ ශේෂය වෙනෝ කියන අදහසනේ. ශේෂය වෙන්නේ අග්‍රිමේ. ඒක තුන අග්‍රිමේ 500යි. ජනවාරි මාසය තුලදී සුළු මුදල් ගෙවීම් වල එකතුව 420යි. ගෙවීම් වල එකතුව 420යි. එතකොට අපිට උතන තර්ක කිහිපයක්, ඒ කියන්නේ කතා කිහිපයක් ගන්න පුළුවන් නේ බං. කතා කිහිපය තමයි අග්‍රිමය 500යි. වියදම 420යි. වියදම් කළාම අඩු වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ කීයයිද? 80යි. ඒක ශේෂය කියලා ගන්න පුළුවන්. ශේෂය 80යි. ශේෂය 80යි. ඒතර අපි ප්‍රතිපූර්ණය කරන්නේ ගෙවූ වියදමට සමාන ගාණක්. ඒ කියන්නේ 420ට සමාන ගාණක් 420. අපිට කියනවා මෙහෙම. අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීමේදී සුළු මුදල් ගිණුම 420ක් හර කළද? ඔව්. ප්‍රතිපූර්ණය කරද්දී සුළු මුදල් හර 420යි. ඒක හරි. කළද? මුදල් ගිණුමට බැර කරත්තේ 420කි. එතකොට වෙලා තියෙන්නේ පුතේ
මෙහෙම කතාවක්නේ. ඒ කතාව තමයි සුළු මුදල් හර වෙන්න ඕන 420 මුදල් බැර කරන්න ඕන 420. ඔකනේ කතාව. ඔක තමයි කතාව. මේක හරියලු. සුළු මුදල් හර වෙලාලු හරියට. මුදල් වල 420 වෙනුවට දාලා තියෙන්නේ 400. ඒ කියන්නේ මුදල් වල බැර පැත්ත කීයක් අඩුයිද පුතේ? 20ක් අඩුයි. අඩු නම් ඒ පැත්තමනේ. එහෙනම් මුදල් බැර කරන්න ඕන අපි කීයක්ද? 20ක්. එක ගිණුමක් වැරදි නම් අනිත් ගිණුම කවුද? අවිනිශ්චිතේ. එහෙනම් අවිනිශ්චිත හර මුදල් බැර. ඉස්සරහ නෑ දෙන්නේ. අවිනිශ්චිත හර මුදල් බැර. හරිද? මෙහෙම කියනව නේද ඊට පස්සේ. ශේෂ පිරික්සුම අසමාන නොවීමයි. අසමාන නොවීම නෙමෙයි අසමාන වීමයි. ඇයි? එක ගිණුමක් වැරදි නම් ශේෂ පිරික්සුම අසමානයි. අසමාන වීමයි. එක උත්තරේ ගන්න බෑ. දෙක ශේෂ පිරික්සුමේ හර එකතුව 20ක් වැඩිලු. ඉතින් හොඳට බලපන්. හර පැත්ත 420යි, බැර පැත්ත 400යි. හර පැත්ත 20ක් වැඩි. ඔව්. ශේෂ පිරික්සුමත් හර පැත්ත 20ක් වැඩි. උත්තරය 2 කියලා ගන්න පුළුවන්. දෙක අපි ඊටට කියවනවා. 3 ශේෂ පිරික්සුමේ බැර එකතුව 20කින් වැඩි වීමයි. බැර 20ක් වැඩි නෑ. බැර 20ක් අඩුයි. 3 වෙන්න බෑ උත්තරේ. 4 සුළු මුදල් ශේෂය පැවතිය යුතු වටිනාකමට වඩා රුපියල් 20ක් අඩු වීමයි. සුළු මුදල් ශේෂය පැවතිය යුතු වටිනාකම. පුතා සුළු මුදල් ශේෂය නෙමෙයි වැරද්ද. සුළු මුදල් හරි. මුදල් වලයි වැරද්ද. එහෙනම් 4 වෙන්නත් බෑ. ඉහිත කිසිවක් නොවේ නෙමෙයි උත්තරේ 2. හරිනේ. 22 රුපියල් 48ක මිලදී ගැනුම් ආපසු යවුම්. ඒ කියන්නේ සරලව ගොත් ඔය කියන ආපසු යවුම් නේ. ආපසු යවුම්. දැන් අතන අපි ඔලුවට ගමු. ආපසු යවුම් වල දිත්ව සටහන මොකක්ද පුතේ? ආපසු යවුම් වල දිත්ව සටහන ණය හිමිහර ආපසු යවුම් බැර. ගාන කීයද? 48යි. 48. 48. මේම කියනවා. වැරදීමකින් විකුණුම් ආපසු යවුම් ගිණුමේ හර පැත්තේ වාර්තා කර ඇත. ඒ කියන්නේ කාඩ් ණය හිමියට හර ආපසු යවුම් බැර කරලු මෙහෙම කතාවක් ආපසු එවුම් ගිණුමට හර කරලලු වැරදි විදියට මේක කොහොමත් වැරදිනේ 48 කොහොමත් වැරදියි කොහොමත් වැරදි ඇතත් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන කිරීම අම්මා මූ හරි ණය හිමිය හරි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන කියන ණය හිමිනේ ඒක හරි දැන් වැඩේ තියෙන්නේ ආපසු යවුම් බැර වෙන්න ඕන 48ක්. හරිද? අපි ශේෂ පිරික්සුමක හර තීරුවකුයි බැර තීරුවකුයි ගැහුවොත් හරයි බැරයි කියලා තීරු දෙකක් ගැහුවොත් හොඳට බලන් ඉන්න මූ බැරට එන්න ඕනනේ 48ට. අපි මෙහෙම දාමු. මෙන්න ණය හිමියට 48යි ආපසු යවුම් 48යි. ඕකනේ වෙන්න ඕන. හැබැයි මූ හරි මූ වැටිලා නැහැ. එහෙනම් මූ වැරදිනේ දැන්. ඌ නැහැ. ඒ පැත්ත නැහැ. නැහැ. 48 නැහැ. හරිද? හැබැයි ඒ වෙනුවට වෙලා තියෙන්නේ ආපසු එවුම් හර පැත්තට දානවා. එතන මේක හරට ලියන ශේෂ පිරික්සුම. ඒක වැරදි. නමුත් හරට ලියනවා. දැන් අපි මේ ශේෂ පිරික්සුම තුලනය කළොත් හර 96යි බැර 96යි බැර පැත්ත අඩුයි කීයක්ද? 96ක්. බැර පැත්ත අඩුයි 96ක්. නැත්නම් අනිත් පැත්තට බැර පැත්ත වැඩි 96ක්. බැර පැත්ත අඩුයි 96ක් හර පැත්ත වැඩි 96ක්. ඕකනේ වෙන්නේ. හරි නේද? right. අපිට මෙහෙම කියනොත් හර පැත්තට වඩා බැර පැත්ත 48ක් වැඩි. හර පැත්තට වඩා බැර පැත්ත 48ක් වැඩි නෑ. 96ක් අඩුයි. දෙක බැර පැත්තට වඩා හර පැත්ත 48ක් වැඩි. 48ක් නෙමෙයි 96ක් වැඩි. හර පැත්තට වඩා බැර පැත්ත 48 96ක් වැඩි නෙමෙයි. බැර පැත්ත 96ක් අඩුයි. බැර පැත්තට වඩා හර පැත්ත 96ක් වැඩි. ඔව්. බැරට වඩා හර පැත්ත 96ක් වැඩි. උත්තරේ 4. පැහැදිලි වෙලාව ගන්න ගැටලුවක් නැහැ වෙලාව ගන්න ඔන්න වෙලාව දෙනවා ඔයාට තේරුම් ගන්න. right
23 කියනවා ශේෂ පිරික්සුමේ හර එකතුව බැර පැත්තේ එකතුවට වඩා 50ක් වැඩිය. මෙයට හේතුව. අපි කතා කරලා බලමු මොන ශේෂ පිරික්සුමක් එක්ක යන් වැඩි. ශේෂ පිරික්සුමක් එක්ක අපිට කියන්නේ ශේෂ පිරික්සුමේ හර බැර ඔන්න ලිව්වා. හර එකතුවට වඩා අපි තුමු හර එකතුව 1000ක් කියලා. හර එකතුවට වඩා බැර එකතුව 50ක් වැඩි. ඒතර බැර පැත්තේ 1050ක් වෙන්න ඕන. ඒතර මේ පැත්ත වැඩි නම් මේ පැත්තට අපි 50ක් දාන්න ඕනේ පුතේ. අපි එහෙමනේ කරන්නේ සාමාන්‍යයෙන්. ඒතර අඩු පැත්තට 50 දැම්මහම මේ අඩු පැත්තේ 50ට අපිට කියන්න පුළුවන් කවුරු කියලාද? අවිනිශ්චිත කියලා. ඒතර අපි අවිනිශ්චිත ගිණුමක් ගැහුවොත් අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ තියෙනවා 50ක ශේෂයක්. ඔක තමයි යන්න ඕන විදිය. අඩු වැඩි බැලුවා, අඩු ගාන බැලුවා, අඩු පැත්තට දැම්මා. ඒක තමයි අවිනිශ්චිතය. හරිද? යන් ඉස්සරහට දැන් මොකද කියන්නේ බලන්න. 50කට මිලදීගත් භාණ්ඩ වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමෙන් මගහැරීම. දිත්ව සටහන ගත්තොත් එහෙම භාණ්ඩ ණයට ගැනීමක් නෙවෙයි තියෙන්නේ ණයහිමියත් එක්ක ගියම් ගැනුම් හර ණයහිමි බැර. ගැනුම් හර ණයහිමි බැර. ණයහිමි ගිණුමේ දාලා නෑලු. වෙළඳ ගෙවිය යුතු දෑ වලින් මගහැරිලානේ. ණයහිමියගේ දාලා නෑ. ඒතර ණයහිමිය බැර. ණයහිමිය බැර නම් නිවැරදි කරද්දී අවිනිශ්චිතයට හර වෙන්න ඕන. වෙන්න බෑනේ. අපිට ඕන අවිනිශ්චිතයෙන් නිවැරදි කරද්දී මොකක් වෙන එකක්ද? බැර වෙන එකක්. ඇයි මේ 50ට 50 කැපෙන්න ඕන. අවිනිශ්චිතයට බැර වෙන්නේ නැහැ. උතනින් අවිනිශ්චිතයට හර වෙනවා. එක වෙන්න බෑ. දෙක 50කට විකුණන ලද භාණ්ඩ වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමෙන් මගහැරීම. එතකොට ණයට විකුණනහම ණය ගැති හර විකුණුම් බැර. ණය ගැති කියන්නේ වෙළඳ ලැබිය යුතු. ණය ගැති හර විකුණුම් බැර. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමෙන් මගහැරීම. කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ හර වෙනවා. බැර කරන්න තැනක් නැහැ. ආන් අවිනිශ්චිත බැර වෙනවා. මෙන්න අවිනිශ්චිත බැර වෙනවා. හරට කැපෙනවා. උත්තරේ 2. හරිනේ. උත්තරේ 2. තුන්වෙනි එකත් ඕනනම් කියමු. විදුලිය සඳහා ගෙවන් දමන ලද 25ක ඉන්වොයිසියක් විදුලි වියදම් ගිණුමට බැර කිරීම. විදුලි වියදම් හර වෙනවා. කළා තියෙන්නේ බැරට. නේ? ගෙවා දමන ලද විදුලි වියදම් හර මුදල් බැර. එතකොට ඒක දාලා තියෙන්නේ විදුලි වියදමේ බැරට. එහෙනම් පැත්ත මාරු වෙලා ගාන ඩබල් වෙනවා. ඒතර විදුලි වියදම් හර 50යි. අවිනිශ්චිත බැර 50යි. ඒ උත්තරෙත් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි උත්තරෙත් ගන්න පුළුවන්. 4 ණයගැතියෙකුගෙන් ලද රුපියල් 50ක් මුදල් ගිණුමෙන් අත්හැරීම. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණාම මුදල් හර ණයගැති බැර මුදල් ගිණුමෙන් අත්හැරීම. මුදල් ගිණුමෙන් අත්හැරිලා නම් මුදල් හර වෙනවා. අවිනිශ්චිත බැර වෙනවා. ඒකත් ගන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. right. ඒකත් ගන්න පුළුවන්. අවිනිශ්චිත බැර වෙනවා උත්තර තුනම ගන්න පුළුවන්. 2 3 4. උත්තර ඔක්කොම ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හේත කුසුවක් නෙවෙයි වෙන්න බෑ කොහොමද. 24 මේක නම් දන්නම ප්‍රශ්නයක්. කාර්යාල උපකරණ අලුත් වැඩියා වියදමක් කාර්යාල උපකරණ ගිණුමට කර ඇත ගිණුම් ගත කර ඇත වෙන්න එපායිනේ. මෙම වරද කාර්යාල උපකරණ අලුත් වැඩියා කියන්නේ වියදමක්. කාර්යාල උපකරණ කියන්නේ වත්කමක්. වියදමක් වත්කමක දැම්මන් ඒක මූලධර්ම දෝෂයක්. ඒක හරියි. අවිනිශ්චිත ගිණුමේ 130ක බැරශේෂයක් පවතී. මෙයට හේතුව විය හැක්කේ. මෙන්න අවිනිශ්චිත ගිණුමේ බැරට තියෙන 130ක ශේෂයක්. මේකට හේතුව වෙන්නේ මේ 130 නිවැරදි වෙන්න ඕන. එතකොට ඒ කියන්නේ නිවැරදි කරද්දී අවිනිශ්චිතේ හර වෙන්න ඕන 130ක්. 130ක විකුණුම් ජර්නලින් මගහැරීම. ජර්නලයක් වැරදි නම් ගිණුම් දෙකම වැරදි. අවිනිශ්චිතයක් එන්නේ නැහැ. 130ක මිලදී ගැනුම් ගිණුමට දෙවරක් වාර්තා කිරීම. ගැනුම් කියන්නේ හර වෙන එකක්. හරට ලියන්න ඕනේ 130. දෙවතාවක් ලියලා කියන්නේ හරට ලියලා තියෙන 260ක්. ගැනුම් හර 260ක් තියෙනවා. ඒතර හර පැත්ත 130ක් වැඩි නම් අනිත් පැත්තනේ වැඩි නම් අනිත් පැත්තේ නම් ගැනුම් බැර 130යි. ගැනුම් බැර වෙද්දී 130ක් අවිනිශ්චිතේ හර වෙන්න ඕන 130. හරිනේ. මෙන්න වැඩි
හරවුණා. දෙවෙනි උත්තරේ හරි. දැන් මේකේ බැලුවහම චතුර පත්‍රණකේ වුණාට උත්තර ගොඩක් තියෙනවානේ. තුන්වෙනි එකත් බලමු. 130ක බොල්නය කපා හැරීමට අපොහොසත් වීමයි. ඉතින් බොල්නය කපා හැරීමට අපොහොසත් වෙලා කියන්නේ බොල්නය දාලා නැහැ කියන අදහසක්නේ. බොල්නය හර ණය ගැති බැර. අවිශ්චිතයක් එන්නේ නැහැ කිසිම හේතුවක් පිට. 4. ගෙවා දැමූ 65ක විදුලි බිල් පතක් මුදල් ගිණුමට හර කර විදුලි ගිණුමට බැර කිරීම. විදුලිය ගෙව්වම් විදුලිය හර මුදල් බැරනේ. වෙලා තියෙන්නේ ගිණුම් දෙක මාරු වෙලා. ගිණුම් දෙකම වැරදි. ගිණුම් දෙකම වැරදි නම් අවිනිශ්චිතයක් එන්නේ. ඒට එනම් උත්තරේ කියන 2. එතන ප්‍රශ්නයක් නැහැ. හරි. 26. 26 මෙහෙම කියනවා. 2018 3:31 දින සීමිත අරුණ සමාගමේ ශේෂ පිරික්සුම තුලනය නොවිය. පහත් දෝෂ සොයා ගන්නා ලදී. ශේෂ පිරික්සුමේ වෙනස වූයේ. පුතේ ශේෂ පිරික්සුමේ වෙනස කියන එක ගත්තාම ඔළුවේ තියෙන්න ඕන ශේෂ පිරික්සුමේ වෙනස තමයි අපි අවිනිශ්චිත ගිණුමේ ශේෂය විදියට ගන්නෙ. ශේෂ පිරික්සුමේ වෙනස තමයි අවිනිශ්චිත ගිණුමේ ශේෂය විදියට ගන්නෙ. කලින් ප්‍රශ්නයකදී මම මේ පැත්තේ හදලා ඉවර වෙලා ඒක පෙන්නුවා. එහෙනම් අපි වැරදි ටික නිවැරදි කරලා ආරම්භක ශේෂය ආරම්භ බලමු. විදුලි ගාස්තු ගෙවන ලද 50ක් දුරකථන වියදම් ගිණුමට හර කිරීම. විදුලි ගාස්තු ගෙවුවත් විදුලි ගාස්තු හර කොහොම හරි දුරකථනයට හර වෙලා. හර පැත්ත හරිනේ. ගිණුමේ නම වැරදුනාට පැත්ත හරිනේ. නා විනිශ්චිතයක් එන්නේ නැහැ පුතේ. මෙතන ලියන්න ඕනේ. 2. මාර්තු මාසය සඳහා 4000ක් වන ජල ගාස්තු මූල්‍ය ප්‍රකාශනවල උපචිත කර නැත. ඒ කියන්නේ ජල ගාස්තුව සටහන් වෙලා නැහැ කියන එක නේද? එහෙනම් ජල ගාස්තු හර උපචිත ජල ගාස්තු බැර. ඒ කියන්නේ සටහන් වෙලා නැහැ කියන එක උපචිත කර නැත කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල දෙකක්. වල කියනකොට ගොඩක්නේ. ගොඩක් කියන්නේ දෙකම නැහැ කියන අදහස. එහෙනම් දෙවෙනි එක වෙන්නෙත් නැහැ අවිනිශ්චිතයක් එන්නේ නැහැ. 17 3:31 දිනට කලින් ගෙවූ ගෙවල් කුලී 25ක 17 3:31 ආරම්භක ශේෂය ලෙස 18 3:31 අවසන් වර්ෂයට ගෙනවිත් නැත. එතකොට අවුරුදු දෙකක් තියෙනකොට ඔළුවේ තියෙන්න ඕන 17 3:31 කියන්නේ මුල 18 3:31 කියන්නේ අග. එතකොට 17 3:31 මුල තියෙන එක කලින් ගෙවූ වියදමක් නම් අදාළ වියදම් ගිණුමේ හරට එන්න ඕන. කලින් ගෙවූ වියදම් කිව්වහම මේක මාරු කරද්දී වියදමට හර වෙනවා. ගිය අවුරුද්දේ කලින් ගෙවූ එක මේ අවුරුද්දේ වියදමට හර වෙනවා. අපි ගැලපීම් සටහන් වලදී වියදම් ගිණුමේ ආකෘතිය හදද්දි මතක නම් එහෙම වෙනවා. ඒතර වියදම් ගිණුමේ හරට දාලා නැහැ. එහෙනම් වියදම් ගිණුම හර කරනවා. ශේෂ ලෙස ගෙන නැත. ශේෂ ලෙස ශේෂ දාන්න ගිණුමේ. හරට දාලා නෑලු. දාලා නැත්තම් දැම්මා. මේක බැර වෙනවා 25. නිවැරදි කරද්දි බැර නම් ශේෂයත් හරමයි. ඒ ගානමයි 25 උත්තරේ 2. උත්තරේ 2. right. එතන ලියන තරම් ලොකු දෙයක් නැති නිසා මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඔබගේ සලකා බැලීම පිණිස ශේෂ පිරික්සුම සම්බන්ධව පහත සඳහන් ප්‍රකාශ ලබා දී ඇත. බලමු. අපෙන් අහන්නේ ඉහත කී ප්‍රකාශයන් ගෙන් කියලා. ඒ කියන්නේ හරි වැරදි ටිකක් අහනවා. 1. තුලනය වූ ශේෂ පිරික්සුමෙන් අදහස් වන්නේ ගිණුම් නිවරදිව ලෙජර් ගිණුම් ශේෂ පිරික්සුමක් සමාන වුණා කියලා ගිණුම් ගැට කිරීම හරිද? නෑ. අපි කතා කරන්නේ සංඛ්‍යාත්මකව නිවරදි කියලා විතරයි. එහෙනම් 1 කියන එක වැරදීනේ. 1 වැරදි. ගිණුම් ලෙජර් ගිණුම් වල නිවරදිව සටහන් කරලා වෙන්න බෑ. වැරදි තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ වැරදි වලට අපි කියන්නේ ශේෂ පිරික්සුම මගින් හෙළි නොවන වැරදි කියලා. නැත්තම් ශේෂ පිරික්සුමේ තුලණයට සාක්ෂි සපයන්නේ නැති ඒවා. එතකොට සියල්ලම නිවැරදි. සියල්ල නිවැරදි නෑනේ. පළවෙනි එක වැරදි. සියල්ලම වැරදි කියලා අපි දන්නේ නැහැ. පස්වෙනි එක ගැන අපි දන්නේ නැහැ. හැබැයි 1 හා 2 වන අතර 3 වැරදිලු. එතකොට 1 හා 2 නිවැරදි වන අතර කියලානේ හැදෙනව ඇත්තේ. 1 හා 2 නිවැරදි 1 නිවැරදි නෑ 1 වැරදි. 1 නිවැරදි වන අතර 2 හා 3 වැරදි. ඒක වෙන්නත් බෑනේ.
තුන්වෙනි එකේ කියනවා දෙක නිවැරදි වන අතර එක හා තුන වැරදි. අන්න එක වැරදි කියලා එතන උත්තරය ඇතුලේ තියෙනවා. තුන හෝ පහ උත්තර දෙකයි. අනිත ඔක්කොම තැහැරියා. තුන හෝ පහයි. දෙක ආදායම් ප්‍රකාශනයක් හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කිරීමේදී පදනම වශයෙන් ශේෂ පිරික්සම පාවිච්චි කළ හැකිය. පදනමක් විදියට ශේෂ පිරික්සම පාවිච්චි කරන්න ඕන නම් පුළුවන්. පුළුවන්. පදනමක් ලෙස පදනම වශයෙන් ඇත්තටම දැන් පොඩි කතාවක් යනවා. ඒ කතාව තමයි මේ. අපි ඔය ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්වය කියන්නේ මූල්‍ය ප්‍රකාශනනේ. ඇත්තට මූල්‍ය ප්‍රකාශන හදන්නේ ශේෂ පිරික්සම බලාගෙන නෙමෙයි. ලෙජර් ගිණුම් බලාගෙන. අපි ශේෂ පිරික්සම වල ගැලපීම් කරනවා. ශේෂ පිරික්සම හදන්නේ ලෙජර් ගිණුම් වලින් නේ. ලෙජර් ගිණුම් වලින්. එහෙනම් පදනම විදියට ගන්න බෑ බා. දැන් විදියට. ඒතකොට දෙවෙනි එකත් වැරදි. අපි නිකන් තුනක් කියවමු. ශේෂ පිරික්සම ලෙජරේ කොටසකි. ලෙජරේ කොටසක් නම් නෙමෙයි. ශේෂ පිරික්සම ලෙජරේ කොටසක් නෙමෙයි. එහෙනම් උත්තර තුනම වැරදි. හෙට සියල්ලම වැරදි කියන උත්තරයන් අර දෙවෙනි එක සමහර වෙලාවට ගන්න පුළුවන්. නමුත් අර දැන් කියන විදියට ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීමේ පදනම වශයෙන් ශේෂ පිරික්සම පාවිච්චි කළ හැකිය. දැන් ඒක අර පොඩි සෙමිනහකදී කියපු කතාවක් තියෙනවා. ඒ නිසා ඒක ගන්න බෑ. රයිට්. අපි යනවා 28ට. 28 කියනවා ශේෂ පිරික්සුමක බැර පැත්තේ එකතුව හර පැත්තට වඩා 90ක් වැඩි. අන්න තව ප්‍රශ්නයක් ආව අර වගේම. දැන් මං හිතන්නේ වැඩි ඔළුවේ තියෙන්න ඕන පුතේ. හොඳේ. රයිට්. මෙන්න ශේෂ පිරික්සුමක්. මොන ශේෂ පිරික්සුමක්? අපිට කියන්නේ ශේෂ පිරික්සුමේ හර පැත්ත එකතුවට වඩා අපි හර පැත්තට අර වගේම 1000ක් දාමු. එකතුවට වඩා නෑ බැර පැත්තේ එකතුව. හරි බැර පැත්තේ එකතුව හර පැත්තේ එකතුවට වඩා. හර පැත්තට වඩා 90ක් වැඩිලු. බැර පැත්ත එතකොට 1090යි. බැර පැත්ත වැඩිනේ. එතකොට අඩු පැත්තට කවුරු වෙනවද? අවිනිශ්චිතයක් වෙනවා. මොකද අපි කොයිල ශේෂ පිරික්සම සමාන කරනවා. ඒක අවිනිශ්චිතයට යනවා. ඒක තමයි අවිනිශ්චිතයේ ආරම්භක ශේෂය. කලින් මේ කතාව තමයි අපි කියලා දුන්නේ. right. ඊට පස්සේ කියනවා වෙනසට එකම හේතුව විය හැක්කේ පහත වැරදි වලින් කොහොමද? එකම වෙනස බලමු. 45ක ණයට විකුණුම් ඉන්වොයිසියක් ගෙවීම් ජර්නලයේ දෙවරක් දාලා. ජර්නලයේ වැරදි නම් ගිණුම් දෙකම වැරදි. අවිනිශ්චිතයක් එන්නේ නැහැ. ඒතර මතක තියාගන්න වැරද්ද වෙන්න නම් මේ වැරද්ද නිවැරදි වෙන්න ඕන. වැරද්ද නිවැරදි වෙන්නේ බැර පැත්තට 90ක් ඇවිල්ලා. අවිනිශ්චිතේ බැරට 90ක් එන්න ඕන. right කියමු. දුන් වට්ටම් 45ක් ලද වට්ටම් ලෙස ගිණුම් ගත කර ඇත. දුන් වට්ටම් 95ක් කියන්නේ දුන් වට්ටම් හර ණය ගැති බැර. ලද වට්ටම් ලෙස ගිණුම් ගත කර ඇත. ඒ කියන්නේ ණය හිමි හර ලද වට්ටම් බැර. ඔක්කොම වැරදි. ඔක්කොම වැරදි නම් අවිනිශ්චිතයක් එන්න විදියක් නැහැ. පැත්තක් කියලා නෑනේ. පැත්තක් නෙමෙයි ඔක්කොම වැරදි. 3. 90ක ණයට ගැනුම්. ඉන්වොයිසියක් ප්‍රාථමික පොත්වල ණයට මිලට ගැනුම් ඉන්වොයිසියක් ප්‍රාථමික පොත්වල ණයට ගැනුම් ඉන්වොයිසියක් ලෙස සටහන් කිරීම. එතන ප්‍රශ්නයක් නෑනේ. නේද? එතන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කියමු 120ක ණයට මිලටගත් යන්ත්‍රයක් 210ක් ලෙස යන්ත්‍ර ගිණුමට ගිණුම්ගත කර ඇත. එතකොට යන්ත්‍ර ගිණුම වැඩි. යන්ත්‍ර කියන්නේ වත්කමක් කියන්නේ හර. ඒතර වත්කමේ හර පැත්ත 90ක් 120 වෙනුවට 210ක් 90ක් වැඩි. යන්ත්‍ර හර පැත්ත 90ක් වැඩි නම් අනිත් පැත්තට. යන්ත්‍ර ගිණුමේ බැරට දැම්ම 90ක්. යන්ත්‍ර බැර 90යි. යන්ත්‍ර බැර 90 නම් අවිනිශ්චිතේ හර 90ක් වෙන්න ඕන බෑ. අපිට ඕන අවිනිශ්චිතේ බැර 90ක් වෙන උත්තරයක්. ඒක ගන්නත් බෑ. 5. 90ක විවිධාදායම් ශේෂ පිරික්සමෙන් මගහැරී තිබීම. ඒතර විවිධාදායම් කියන්නේ ශේෂ පිරික්සම බැර වෙන්න ඕන එකක්. ශේෂ පිරික්සම බැර. ශේෂ පිරික්සම බැර නම් අවිනිශ්චිතේ හර වෙනවා. නෑනේ අපිට ඕන අවිනිශ්චිතේ බැර වෙන උත්තරයක්. ඔතන උත්තරයක් නැහැ. අපි උත්තර හදාගන්න යන්න ඕනේ නැහැ. ඔතන උත්තරයක් නැහැ. අපිට ඕන මොකද්ද? අවිනිශ්චිතේ බැර වෙන උත්තරය. හරිනේ? නිවැරදි කරද්දී අවිනිශ්චිතේ බැර වෙන්න ඕන. මොකද බැර පැත්ත වැඩි. ඒතොර ඒක හර පැත්ත අඩුයි. අඩු පැත්තට තමයි අපි අවිනිශ්චිතේ දාන්නේ. හර පැත්තේ අවිනිශ්චිතේ 90 කැපෙන්න බැර පැත්තට 90ක් එන්න ඕන එකක් නේ තියෙන්නේ. මෙතන එහෙම එකක් නැහැ. right.
කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් තියෙනවා කියලා හිතන කෙනෙක් අපිට ටක් ගාලා මෙසේජ් එකක් දාලා කියන්න. right. 29. නිවැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි නිවැරදි කිරීමේදී පළමුවෙන් මෙය පොදු ලෙජරයේ සටහන් කර ඒ අනුව ලෙජරයේ අවශ්‍ය නිවැරදි කිරීම කළ යුතුය. වැරදි නිවැරදි කිරීමේදී පොදු ජර්නලයේ සටහන් කර. ඔව්. පොදු ජර්නලයේ දාලා තමයි ලෙජරයට පිටපත් කරන්නේ. එක හරි. එක හරි. දෙක වැරදි නිවැරදි කිරීමේදී පළමුවෙන්ම අදාළ උපයෝගී පොත නිවැරදි කර පසුව මූලික විලිය. නෑ. රටාව මොකද්ද? මූලික ලියවිල්ල හදලා තමයි මූලික පොතට එන්නේ. නම් දෙක වැරදි. 3 වැරදි නිවැරදි කිරීමේදී වැරද්දේ ස්වභාවය අනුව පළමුව උපයෝගී පොත තුලද නිවැරදි කරනවාද ලෙජරය තුල? එහෙම කතාවක් නෑ. පොදු ජර්නලය ඇතුලේ දාන්නේ. උපයෝගී පොත කියන්නේ පොදු ජර්නලය. පොදු ජර්නලයට දාන්නේ. right. 4 ඕනෑම නිවැරදි කිරීමකදී එක් සටහනක් අවිනිශ්චිත ගිණුමෙත් අනිත් සටහන වැරදි සහගත අනිත් ගිණුමෙත් ඇතුළත් කළ යුතුය. හැම වෙලාවෙම අවිනිශ්චිත එන්නේ නෑ. වැරදි නිවැරදි කරද්දී. 4 වැරදි. ඕනෑම නිවැරදි කිරීමක නෑ. සමහර ඒවායි විතරයි. 5 සෑම වැරැද්දකම ශේෂ පිරික්සුමේ සමානත්වයට කවර හෝ ආකාරයකින් බලපාන නමුත් ඒ ශේෂ පිරික්සුමේ වෙනසක් ඇතිවීමට හේතු නොවේ. සෑම වැරැද්දක්ම ශේෂ පිරික්සුමේ සමානතාවයට කවර හෝ ආකාරයකින් බලපාන නමුත් සෑම වැරැද්දක්ම ශේෂ පිරික්සුමේ සමානතාවයට කවර හෝ ආකාරයකින් බලපාන නමුත් එය ශේෂ පිරික්සුමේ වෙනසක් ඇතිවීමට හේතු නොවේ. නෑනේ. ඇති වෙනේවත් තියෙනවා. වැරදි කොටස් දෙකයි. ශේෂ පිරික්සුමේ තුලණයට බලපාන බලනොපාන. එන උත්තරේ එකම තමයි. right. 30 සෑම වර්ෂයකදීම මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ තනි ව්‍යාපාරයක් තියෙනවා. ඒ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්න. හරි. අපි බලමු වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්න. 1 4යි 1 දින ලක්ෂ 2කටගත් උපකරණ පිරිවැය උපකරණ අලුත් වැඩියා ගිණුමට හර කිරීම. හොඳට බලන්න. උපකරණ හර වෙන්න ඕන. කීයද? 200ක්. වෙලා තියෙන්නේ ඒක උපකරණ අලුත් වැඩියා ගිණුමට හර කරලා 200ක්. මේක තමයි හරියට වෙන්න ඕනේ. මේක තමයි වැරදි එක. එහෙනම් වැරද්දේදී උපකරණ හර කරනවා. අලුත් වැඩියා හර කරපු එක වැරදි නිසා අලුත් වැඩියා බැර කරනවා. එහෙනම් විස්තරණක් හැදෙන උපකරණ ගිණුම හර උපකරණ අලුත් වැඩියා ගිණුම බැර එකයි. මොකද දන්නවද? උපකරණ පිරිවැයට 120ක් ෂේ කරේ. 2015 4යි කරන් තියෙන ආරම්භක දවසේ. හරිනේ? ඕකේ 2015 වෙන්න බෑ. ඕක 2017 වෙන්න ඕන. හොඳේ 2017 4යි 1 දින. හරිද? 4යි 1 ආරම්භක දවසේ හැදෙන්න ඕන. ඒතොර ෂේ වෙනවලු 10%ක්. ඒ කියන්නේ දැන් උපකරණ ගත්තාම ෂේ වෙන්න එපා. හැබැයි මෙච්චර වෙලා ඒක තිබ්බේ අලුත් වැඩියාවල. අපි දැන් තමයි උපකරණ වලට දැම්මේ. ඒතර අවුරුද්දේ මුල උපකරණයට ඇවිල්ලා නෑනේ. එන්න ඕන. එහෙනම් අවුරුද්දේ මුල තිබ්බේ නෑ. දැන් අපි දැම්මා. අවුරුද්ද පුරාම උපකරණ තිබ්බහම මේ 200ට 110ක් ෂේ කරන්න ඕන. උපකරණ ෂේ කරාම දිස්සටහන උපකරණ ෂය ගිණුම හර 20යි. උපකරණ ෂය වෙන් කිරීම ගිණුම වැර 20යි. ඕන්න ඔය දිස්සටහන දෙකම ලියන්න වෙනවා. වැරදි දෙකක් තියෙනවා. එකක් උපකරණේ අලුත් වැඩියාවට දාපු වැරද්ද නිවැරදි කරන්න උපකරණ හර කරලා අලුත් වැඩියාව බැර කළා. ඒක වැරද්දයි. දැන් අපි උපකරණයක් හඳුනාගත්තා. ඇත්තටම මේ උපකරණේ හඳුනා ගන්න ඕන මුල ඉඳලම ආරම්භක දවසේ ඉඳලා. එහෙනම් ආරම්භක දවසේ ඉඳලා හඳුනාගත්ත උපකරණයක් ආරම්භක දවසේ ඉඳලා ෂේ වෙන්න ඕන. මුළු සමස්ත අවුරුද්දක් ෂේ වෙන්න ඕන. හරිනේ? right. ඊළඟට 2 17 3:31 දිනෙන් අවසන් වසරේ 3000ක ණයට විකුණුම් ජර්නලයේ සටහන් වී ඇත්තේ 8000ක් ලෙසයි. ජර්නලයේ වැරදි නම් ගිණුම් දෙකම වැරදිනේ. ඒතොර වෙන්නේ පුතා ණය ගැති හර විකුණුම් බැර. හරිම ගාන කීයද? 3යි. කීයද ලියලා තියෙන්නේ? 8ක් ලියලා තියෙන්නේ වෙනුවට. දෙපැත්තම වැඩි. කීයක් වැඩිද? 5ක් වැඩි. ගෙනුම් දෙකම වැඩි නම් මුන් දෙන්න මාරු කරනවා. විකුණුම් හර 5යි. ණය ගැති පාලන බැර 5යි. මොකද ආයතනයේ පාලන ගිණුම් පවත්වා ගන්න. විකුණුම් හර 5යි.
ණය ගැති බැර පහ. හරිනේ. රයිට්. එහෙනම් ඔය දෙක ලියා ගන්න වෙලාවක් චූටි වෙලාවක් දෙන්නම් ලියා ගන්න. 31 ශේෂ පිරික්සුම සමාන නොවීම සඳහා බලපෑමක් කරනු ලබන්නේ සමාන නොවීම සඳහා. ඒ කියන්නේ අසමාන වෙන්න බලපෑමක් කරන කරුණද කියලා අහනවා. ටයර් 4ක් මිලදී ගැනීම සඳහා පිරිවැය 40000ක මුදල වත්කම් ලෙස සලකා මෝටර රථ ගිණුමට හර කර ඇත. හරි කොහොම හරි බං. හර එකක් ඔය මෝටර ටයර් 4ක් කියලා කියන්නේ අලුත් වැඩියාවක් නේ. අලුත් වැඩියාවක් කියන්න පුළුවන්. එතකොට අපිට අලුත් වැඩියා හර වෙන්න ඕන එකක් මෝටර රථ ගිණුමට හර කරලා. අවුලක් නැහැනේ. සමානයි. දෙක 20000ක ගැනුම් ඉන්වොයිසයක් පොත් වලින් මගේ හැරීම. හරට බැරක්නේ මගේ හැරිලා තියෙන ප්‍රශ්නයක් නෑ. 3 මුදල් ජර්නලයේ දුන්වට්ටම් තීරුව 1000ක් අඩුවෙන් අන්න දුන්වට්ටම් තීරුව එකතුව පුතේ ජර්නලයක එකතුව වැරදි නම් ගිනොත් දෙකම වැරදි. ප්‍රශ්නයක් නෑ. 4 සාමාට ණයට විකුණන ලද රුපියල් 12000ක භාණ්ඩ පොත් වලින් සම්පූර්ණයෙන් මගේ හැරීම. ප්‍රශ්නයක් නෑනේ. සම්පූර්ණයෙන් මගේ හැරිලා. ශේෂ පිරික්සම සමානයි. ගිණුම් දෙකම නෑනේ. එන හිත කිසුවක් නොවේ. උත්තරේ 32 පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භයේ අවසානයේ ප්‍රාග්ධනය අතර වෙනසින් හැම විටම ලාභය හෝ අලාභය. හැම වෙලාවෙම ලාභය හෝ අලාභය වෙන්නේ නැහැ ඒ දෙන්නගේ වෙනසේ. ඇයි ඒ දෙන්න ඇතුලේ කවුරු ඉන්නවද? ගැණිලි සහ ප්‍රාග්ධනයක් ඉන්නවා. හැම විටම ඒ දෙන්නගේ වෙනසෙන්ම අරගන්න බෑ ලාභේ. අග ප්‍රාග්ධනයෙන් මුලයක අඩු කරලා ගැණිලි එකතු කරලා අතිරේක ප්‍රාග්ධනය අඩු කළොත් අන්න සමහර ලාවට හේතුවක් වෙනවා. එහෙනම් එක කියන එක ගන්න බෑ වැරදි. 2 වෙළඳ වට්ටම් සඳහා ගිණුම් තබනු ලැබේ නෑ. වෙළඳ වට්ටම් ගිණුම් ගත කරනු නොලැබේ. මුදල් වට්ටම් ගිණුම් ගත කරනු ලැබේ. මුදල් වට්ටම් 2යි දුන් වට්ටම් ලද වට්ටම් 3 සෑම නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදීම නිශ්චිත මුදලක් අග්‍රිමේ ලෙස ප්‍රතිපූර්ණය කරේ. නිශ්චිත මුදලක් නෙමෙයි ගෙවූ වියදමට සමාන ගාණක්. 3ත් වැරදි. 4 ශේෂ පිරික්සුම සමවීමෙන් සෑම විටම ගිණුම් තැබීමේ නිවැරදිතාවය තහවුරු නොවේ. ඔවුනේ. ශේෂ පිරික්සුම සමාන වෙනකොට අපි කියන්නේ ගිණුම් තැබීම නිවැරදි කියලා නෙමෙයි. සංඛ්‍යාත්මක නිවැරදි කියලා. ඔව් මේක හරි. මේක කියන්නේ සෑම විටම නිවැරදි බව තහවුරු නොවේ. ඒක හරි. හැම විටම තහවුරු වෙන්නේ නැහැ පුතේ. 4 එලකිරි උත්තරේ හරි. right. 5 යන්ත්‍රයක් මිලදී ගැනීමේ යන්ත්‍ර අලුත් වැඩියා ගිණුමට අනේ වත්කමක් වියදමක දාලා මූලධර්ම දෝෂයක් තමයි. හරි. right. 33 පරිගණක ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම පරිගණක උපකරණ ගිණුමට පිරිවැයට හරට සටහන් කිරීමක ප්‍රතිඵලයක් ලෙස. ඔන්න සීන් එකක් එනවා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. හරි. අපි කතා කරමු ඒක. ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තාම පුතේ ලිපි ද්‍රව්‍ය කියන වියදමට එනවා. හර වෙනවා. වියදම කීයක් එනවද? හරට රයිට්. හරනේ. හර කියන්නේ වියදම මොකක් වෙනවද අපි දන්නවා. වියදම වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දි ලාභය මොකක් වෙනවද? අඩු වෙනවා. වියදම් වැඩි වෙලා ලාභය අඩු වෙනවා. උතන වෙන්න ඕන එකනේ ඒක. අපිට කියනකොට පස්සේ පරිගණක උපකරණ ගිණුමට හර කළලු. මේක ලිපි ද්‍රව්‍ය වෙනුවට දාලා තියෙන්නේ පරිගණකවල හරට. ඒ කියන්නේ වත්කම් මොකක් වෙලාද? වැඩි වෙලා. වියදම් වැඩි වෙලා ලාභය අඩු වෙන්න ඕන එක වෙනුවට වත්කම් වැඩි වෙලා. ප්‍රතිඵලයක් ලෙස අපි ගාමු. ලාභය අතිතක්සේරු වීමක්. ඔවුනේ ඉතින් පුතේ. ලාභය අඩු වෙලා නැහැනේ. මේක වෙලා නැහැ. මේක වෙලා තියෙන්නේ නැහැ. මේක වෙලා නැහැ. ලාභය අඩු වෙලා නැහැ. ලාභය තියෙන්නේ නේද? වැඩියෙන් වැඩි කියන්නේ අතිතක්සේරු. එතන හරි. ජංගම නොවනවත්කම් අතිතක්සේරු වීමක්. ඉතින් හරිනේ. ජංගම නොවනවත්කම් වැරදිලා වැඩි වෙලා. උත්තරේ එක හරි. එක හරි. ලාභයත් වැඩියෙන් තියෙන්නේ වත්කමත් වැඩියෙන් තියෙන්නේ. නිවැරදි වෙද්දි ලාභය අඩු වෙලා වත්කමත් අඩු වෙන්න ඕන. හරිනේ? නිකන් කියවමු අනිත් ඒවා ඕන. ලාභය අවතක්සේරු වීමක් නෑ. ලාභය අතිතක්සේරු වෙන වැරද්ද නිසා. නිවැරදි කරද්දි නෙමෙයි අපෙන් අහන්නේ වැරද්ද නිසානේ. ප්‍රතිඵල ඒක. ලාභය අතිතක්සේරු වීමක් ජංගම නොවනවත්කම් අවතක්සේරු වෙලා නෑ. ජංගම නොවනවත්කම් වැඩි වෙලා තියෙන්නේ.
ලාභය අවතක්සේරු වෙලා නැහැ. ලාභය වැඩි. ඊට කිසිවක් නෙමෙයි. තොර උත්තරේ 1. අවසාන 1. අර කවුද කියන්න වගේ අවසානයක් නැති වෙලාවේ. නමුත් දැන් අවසන් වෙනවා ඈ. ඔබ ABC සමාගමේ ගණකාධිකාරීවරයා ලෙස 2018 ඔක්තෝබර් 31 දිනට ශේෂ පිරික්සුම පුටාගෙන ඇත. එහි හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට වඩා 829ක් වැඩි. බලමු. හර බැර බලමු. හර තීරුවේ එකතුව right හර අපි හිතමු 10 කියලා. බැර තීරුවේ එකතුවට වඩා 829ක් වැඩි. අපි මෙහෙම ගමු. බැරට වඩා හර වැඩිලු 829ක්. ඒතර හර පැත්ත 1000යි. බැර පැත්ත 1829යි. බැර තීරුවට වඩා හර එක වැඩි හොඳේ. හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට වඩා 829ක් වැඩි. මු වැඩි. ඒතර මු වැඩි කියන්නේ අඩු පැත්ත මෙතන. ඒ අඩු පැත්තට හට ගන්නවා කවුද? අවිනිශ්චිතයක්. අවිනිශ්චිතයක් හට ගන්නවා. right? අපි යන් ඉදිරියට වෙනස අවිනිශ්චිත ගිණුමක විවෘතක ඇත. මෙන්න අවිනිශ්චිත ගිණුම ගහනවා. ඒතර අවිනිශ්චිත ගිණුම ඇවිල්ලා තියෙන බැරට. ශේෂය. ශේෂය. කලින් ප්‍රශ්න ගොඩකදී කිව්වා මෙතන වැරද්ද හොයාගන්නකොට යම් කිසි වෙලාවක වැරද්ද නිවැරදි කරද්දී අවිනිශ්චිතයට හර වෙනවා නම් ඒක තමයි වැරද්ද. නිවැරදි කරද්දී හර වෙනවා නම් මොකද හරට බැර කැපෙනවා. ඒක තමයි වැරද්ද. බලමු අපිට අහන්නේ. මූලික පරීක්ෂණ තුළින් වැරදි කිසිවක් හමු නොවූ අතර අවසාන ගිණුම් පිළියෙල කිරීමට ඔබ තීරණය කර ඇත. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඔබ සලකන්නේ. බැර පැත්තනේ තියෙන්නේ පුතේ. මේක ඇත්තටම හිම මූලික ප්‍රකාශන වලට දාන්න බෑ. එතකොට මේක අපිට වගකීමක්සේ සලකන්න පුළුවන්. බැර ශේෂයක් නේ. වගකීමක්සේ සලකන්න පුළුවන්. එතකොට උත්තරේ 4ට ගන්න පුළුවන්. ඇත්තට එහෙම වෙන්න බෑ හොඳේ. වෙන්න බෑ එහෙම. ජීවිතේට දාන්න බෑ. නමුත් අපිට ගිණුම් හදනව නම් අපි මෝ දානවා කවුරු විදියටද? වගකීමක් විදියට. ඒ කියන්නේ ඇයි අපේ අතින් වෙච්ච වැරද්දක් අපේ අතින් වෙච්ච වැරද්දක් වගකීමක්. අපි නෙකලා තියෙන වැරද්ද. ඒක අපේ වගකීමක්. වැරදි කළාම ඒක ගැන වග කියන්න අපි දැනගන්න ඕනේ. එතකොට ඒක වැරද්දක්. වෙන්න බෑ එහෙම. නමුත් අපි එහෙම සලකනවා. පැහැදිලි? right. ඔන්න අපි අපේ වැඩේ අද ප්‍රශ්න 34කින් කතා කළා. අපි ගිය සතියේ නම් පාලන ගිණුම් ප්‍රශ්න කිහිපයක් කතා කළේ. ඔන්න වැඩේ කතා කළා. සෙට් ඇති ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න WhatsApp එකට. ඔයාලට චූටි වෙලාවක් දෙන්නම්. හරිද? ඊට පස්සේ අපි වැඩේන් කරමු. දැනට ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාගෙන යන් කට්ටියම.